2026 අවුරුද්ද ඔබට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා අපි එක සිතින් ප්‍රාර්ථනා කරනවා. මේෂ ලග්න හිමි ඔබ ගැන අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඔයාගේ ආර්ථිකය, රැකී ආරක්ෂා, ගෘහ ජීවිතය, අධ්‍යාපනය, රෝග පීඩා පිළිබඳව වගේම ඔයා පරිස්සම් වෙන්න ඕනේ මොන වගේ දේවල් වලින්ද කියලා අපි කතා කරනවා. ඉතින් මේ ලග්න ගැන කතා කරනකොට අපිට මුලින්ද අගටම හොඳ විතරක් කියන්න බෑ. සුබ අසුබ දෙකම තියෙනවා. ඒක හැම ලග්නයකටම පොදු දෙයක්. ජීවිතය කියන්නේ කොහොමත් හැලහැප්පීම් එක්ක ඉදිරියට යන දෙයක්නේ. ඉතින් අපි ජ්‍යොතිෂය ඇසින් බලලා පවසන කරුණත් මතක තබාගෙන ඔයාගේ ජීවිතය ප්ලෑන් කරගත්තොත් නිසකවම ඔයාට 2026 අවුරුද්ද ජයග්‍රහණීය අවුරුද්දක් කරගන්න පුළුවන්. 2026 අවුරුද්දේ වාසනාවන්තම ලග්නයක් තමයි මේ මේෂ ලග්නය කියලා කියන්නේ. මේෂ ලග්න හිමියන් කොහොමත් ඉදිරියට ගමන් කරන ඊටා ධෛර්යවන්ත පුද්ගලයෙක්. මොන බාධක ආවත් මොන ප්‍රශ්න ආවත් ඒවට ඊටා හොඳින් මුහුණ දෙමින් ඔයා 2026 අවුරුද්දේ ඉදිරියටම ගමන් කරනවා. ඒක ස්ථිරයි. ඉතින් මේෂ ලග්න හිමියනි මේ 2026 අවුරුද්ද කියන්නේ ඔයාගේ ජීවිතේ හැරවුම් ලක්ෂයක් සිද්ධ වෙන වසරක්. ඔයාගේ ආර්ථික තත්ත්වයන්, ගෘහ ජීවිතය, අධ්‍යාපන කටයුතු සියලු දේ, සෞඛ්‍ය ආදී සියලු දේ සාර්ථක කරගන්න ලැබෙන වාසනාවන්ත අවුරුද්දක් තමයි 2026 අවුරුද්ද කියලා කියන්නේ. අවුරුද්දේ ආරම්භයේම තියෙන ග්‍රහ තත්ත්වයන් එක්ක බලපුවාම ඔයාට ඊටාම සුබඵල ලබා දෙනවා ආර්ථිකය සම්බන්ධයෙන්. ඒ වගේ මේ රාශිවල ගමනාන්ත දිහා බැලුවාම කියන්න තියෙන්නේ ඔයාගේ ආර්ථිකය අනිවාර්යෙන්ම යහපත් තත්ත්වයකට පත් වෙනවා කියලා. ඒ වගේම රාහු 11 වෙන්න තියෙනවා කියලා කියන්නේ ඔයාට හදිසි ධන ලාභ ලැබෙන, ව්‍යාපාර කටයුතු දියුණු වෙන, රැකී ආරක්ෂා කටයුතු වලින් අමතර ලාභ ලැබීම් තියෙන අවුරුද්දක් මේ 2026 අවුරුද්ද. රාහු මහදසා අතුරුදසා විදසා ගත කරන අය ඉන්නවනම් මේෂ ලග්න ඔබට 2026 අවුරුද්දේ ආර්ථිකය කියන පැත්ත ඊටාම සුබදායකයි. ඒ වගේම ශනි මහදසා අතුරුදසා විදසා ගත කරන අය ඉන්නවනම් ටිකක් මේ සුබඵලවල අඩුවක් පෙන්වන්න පුළුවන්. හැබැයි මේ තියෙන ග්‍රහඵල තත්ත්ව වලින් දුර වෙලා ඒවට අදාළවත් පිළිවෙත් කරොත් 2026 අවුරුද්ද සාර්ථක කරගන්නවට පුළුවන්. ඒ නිසා ඔබ ඊටා ධනාත්මකව සුබදායකව සෑම විටම හිතන්න. තියෙන ග්‍රහඵල තත්ත්වයන් යටතේ වුවත් 2026 අවුරුද්ද ඊටා සාර්ථක ලෙස ජය ගන්න මේෂ ලග්න හිමි ඔබට පුළුවන්. මොකද මේෂ ලග්න හිමියන් කියන්නේ ඊටමත් ධෛර්යවන්ත මිනිසුන් කොට්ටාසයක්. හැබැයි මේෂ ලග්න හිමි ඔබ සැලකිලිමත් වෙන්න ඕන තැනක් තියෙනවා. ඒ තමයි ණයට දීම්, ණයට ගැනීම, පොලියට දීම්, පොලියට ගැනීම වැනි කාරණාවලදී ඊටම සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම ඔයාගේ ආර්ථික තත්ත්වය යහපත් කියලා අත දිගෑල වේදම් කරන්න ලෑස්ති වෙන්න එපා. මොකද ඒවා ඊට සැලසුම් සහගතව ඔයා කරන්න ඕන දේවල්. මොකද මේ අවුරුද්දේ ඔයාට වියදම් අධික බවක් පෙන්නනවා. විනෝද ගමන් යාම, ප්‍රිය සංഭാෂණ වලට වියදම් කිරීම වගේ දේවල් වලට ඔයාට හිත යොමු වීමේ අවධානමක් තියෙනවා. ඒක නිසා ඔයාගේ ආදායම් පැත්තට වඩා වියදම් පැත්තේ සැර බවක් පෙන්වනවා. ඒ නිසා ඒ ගැන හොඳ සැලකිලිමත්ව කටයුතු කරන්න. රැකී ආරක්ෂා ව්‍යාපාර සම්බන්ධව කතා කරොත් මේෂ ලග්න හිමියන්ට 2026 අවුරුද්ද කියන්නේ ඊටම සුබදායකයි රැකී ආරක්ෂා කටයුතු සම්බන්ධයෙන්. ඒ වගේම ඔයා අලුතෙන් රස්සාවක් හොයනවා නම් ඔයාට උසස් රැකී ආරක්ෂා හම්බ වෙනවා. ඔයාගේ අධ්‍යාපන මට්ටමට ගැලපෙන, ඔයාගේ හැකියාවට ගැලපෙන, ඔයා ආස විදියේ රැකියාවල් ලැබීමේ සම්භාවිතාවක් තියෙනවා. ඒ වගේම ස්ථාන මාර්වීම් පෙන්වන්න පුළුවන් රැකී ආරක්ෂා කරන ස්ථානේ. හැබැයි හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි ඒවා සිද්ධ වෙන්නේ ඔයාගේ හොඳට. ඒ වගේම ව්‍යාපාර ආරම්භ කරන්න ඉතා සුබදායකයි. ඔයා පොඩියට හරි ව්‍යාපාරයක් ආරම්භ කළොත් 2026 අවුරුද්දේ අගභාගය වෙනකොට ඔයාට ඒක ඉතා සාර්ථක මට්ටමට ගෙන එන්න පුළුවන් කියලා තමයි පෙන්눔 කරන්නේ. 2026 අවුරුද්ද කියන්නේ මේෂ ලග්න හිමියන්ට පෙර පින් බලය මතුවෙන අවුරුද්දක්. ඒ නිසා ඔයා හොඳට හිතලා බලලා සැලසුම් සහගතව මොකක් හරි වැඩකට අත ගහනවා නම් මේක සාර්ථක වීමේ අවස්ථාව බොහොම වැඩි. දේපල සම්බන්ධයෙන් කතා කරොත් මේෂ ලග්න හිමියන්ට 2026 අවුරුද්ද කියන්නේ දේපල සම්බන්ධ කරුණු කාරණාවලටත් හොඳ අවුරුද්දක්. ඔයා ඉඩම මිලදී ගන්න, නැත්නම් ගෙයක් හදන්න, ගෙයක් මිලදී ගන්න, වාහනයක් ගන්න වගේ අදහසක් ඔයාගේ හිතේ තිබිලා තියෙනවා නම් ඒවා සාර්ථක කරගන්න පුළුවන් මේ අවුරුද්දේදී. ඒ වගේම මේ සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය ඔයාට ලැබෙනවා මේ අවුරුද්දේදී. දෙමාපියන්ගෙන්, ඥාතීන්ගෙන්, යහළුවන්ගෙන් මේ සඳහා උදව් උපකාරات ලැබෙන්න පුළුවන් අවුරුද්දක් තමයි 2026 අවුරුද්ද කියන්නේ. ඒ වගේම දේපලක් විකුණන්න ඔයාගේ හිතේ අදහසක් තියෙනවා නම් ලාභ සමග ඒවා විකිණීමේ කටයුතු සිද්ධ කරගන්න පුළුවන් වාසනාවන්ත අවුරුද්දක් මේක.
ඒ වගේම ගෘහ ජීවිතය ගැන කතා කරනකොට හොඳ පසුබිමක් තියෙනවා මේ සම්බන්ධයෙන්. පවුල අය සමග කාලය ගත කරන්න, ගෙදර දොරේ වැඩ කටයුතු පිළිබඳ හොයලා බලන්න කාලය ලැබෙන අවුරුද්දක් ඔයාට මේක. ඒ වගේම පවුලේ ප්‍රශ්න නිසා පවුලෙන් ඉවත් වෙලා ඉන්න අය ඉන්නවනම් නැවතත් පවුල අය සමග සම්මග වෙන්න පුළුවන් වාසනාවන්ත කාලයක් තමයි මේ 2026 අවුරුද්ද කියලා කියන්නේ. මේ සුබපලත් එක්ක ඔයා ගෘහ ජීවිතය ගැන කතා කරනකොට සැලකිලිමත් වෙන්න ඕන තැනක් තියෙනවා. ඒ තමයි අනවශ්‍ය ඒ කියන්නේ ඔයාට නුසුදුසු චරිත මුණ ගැහිලා අනවශ්‍ය සම්බන්ධතා නිසා ජීවිතේ පීඩාකාරී දේවල් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා කල්පනාකාරීව බුද්ධියෙන් සිතා හැඟීම් වලට වහල් නොවි වැඩ කටයුතු කරගන්න ඕන. විවාහය හා ආදරය ගැන කතා කරද්දී විවාහ වෙන්න බලාපොරොත්තුෙන් ඉන්න අයට හොඳ විවාහ යෝජනා ලැබීම් තියෙනවා මේ අවුරුදු පුරාම. එතකොට මේ සුබ තත්ත්වයන් ඔයාගේ උප්පැත්ති කේන්ද්‍රය මත වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා ඒවා ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න. පොදුවේ ගත්තාම මේෂ ලග්න හිමි ඔබට විවාහය සඳහා මේ අවුරුද්ද සුබයි. ඒ වගේම විවාහය සඳහා දින දාගන්න ඉන්න අයට සුබයි මේ කාලය. දෙමාපියන්ගේ ආශිර්වාදය ඇතුව ඒ කටයුතු සිද්ධ කරගන්න පුළුවන් වාසනාවන්ත කාලයක්. මේෂ ලග්න හිමි ඔබ ප්‍රේම සම්බන්ධතා කටයුතු වලදී සැලකිල්ලෙන් කටයුතු කරන්න ඕනේ. මොකද ඔයාට ගැළපෙන්නේ නැති ඇසුරුකම් ඇති වෙන්න පුළුවන් කාලයක් මේක. ඒක නිසා ඊට සැලකිලිමත් වෙන්න මේ සම්බන්ධයෙන්. අධ්‍යාපනයේ සම්බන්ධයෙන් කටයුතු කරනකොට මේෂ ලග්න හිමි ඔබට උසස් ජයග්‍රහණ ලබා ගන්න පුළුවන් කාලයක් තමයි මේක. තරග විභාග වලින් ඊට ඉහළ ජයග්‍රහණ ලබා ගන්න පුළුවන්. ඔයාට ඊට තියුණු බුද්ධියක් ලැබෙන කාලයක්. ඒ වගේම උසස් අධ්‍යාපන කටයුතු වලට විදේශගත වෙන්න ආසාවක් හිටිය ළමයි ඉන්නවනම් ඒ කට්ටියට මේ කාලය ඊටාම සුබයි. ඒ වගේම ඔයාට පසුබට වෙච්ච ඉගෙනීම් කටයුතු නව මුහුණුවරකින් ආය පාරක් අලුතෙන් පටන් ගන්න ආත්මීය ධෛර්යයක් ලැබෙන වාසනාවන්ත කාලයක් මේක. චූටි කම්මැලි වීම ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මම මේ දේ කරනවමයි කියලා හිතට ශක්තිය අරගෙන වැඩ කරන්න. ඔයාට අධ්‍යාපන කටයුතු වලින් අතිසාර්ථක වෙන්න පුළුවන් අවුරුද්දක් තමයි 2026 අවුරුද්ද කියලා කියන්නේ. මේෂ ලග්න හිමි ඔබේ ලෙඩ ගැන කතා කරනකොට විටින් විට පුංචි ලෙඩ රෝග තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. ඒ වගේම නිින්ද නොයෑමේ ගති, මානසික පීඩනය නැතිවීමේ තත්ත්වයක් පෙන්눔 කරනවා. නිදන්ගත රෝග තියෙන කට්ටිය ඒ කියන්නේ සැලකිලිමත් වෙන්න ඕනේ. නිසි පරිදි වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කරා නම් ඒවට බය වෙන්න දෙයක් නැහැ. මේෂ ලග්න හිමියන් 2026 අවුරුද්දේදී මෙන්න මේවා ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඔයා බන්ධනාගාරගත වෙන්න පුළුවන්. ඒ නිසා නඩු හබ තියන අය ඒ ගැන ඉතා පරිස්සමෙන් කටයුතු කරන්න. හවුල් ව්‍යාපාරවලදී සැලකිලිමත්ව කටයුතු කරන්න ඕන. යාන වාහන පදවන අය බොහොම පරිස්සම් වෙන්න ඕන. විදේශගත වෙලා ඉන්න අය ඉන්නවනම් අවදානම් රැකියා කරන කට්ටිය ඉතාම පරිස්සම් වෙන්න ඕන. ඒ කියන්නේ උස ගොඩනැගිලි වල වැඩ කරන කට්ටිය, ගින්දරත් එක්ක වැඩ කරන කට්ටිය, විශාල වාහන පදවන අය ඉතා පරිස්සමෙන් ඒක වැඩ කටයුතු සිද්ධ කරගන්න. නොකල වැරදි වල චෝදනා එල්ල වෙන්න පුළුවන් කාලයක්. එන්නේ ඒවා ඔළුවේ තියාගෙන නිතරම වැඩ කරන්න. ඒ වගේම ප්‍රධාන දේ තමයි ඔයා ඉවසීම වර්ධනය කරගන්න ඕන. ඔයාගේ ඉවසිල්ලක් නැතිකම නිසා ගෘහ ජීවිතය ඇතුලේ රැකියා ස්ථානයේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ජීවිතේ ඉක්මනින් සාර්ථක වෙන්න කියලා කිසිම ඉවසීමක් නැතුව, කිසිම ප්ලෑන් එකක් නැතුව කිසිම වැඩකට අත ගහන්න එපා. මෙන්න මේවා ඔළුවේ තියාගෙන නිසි ප්ලෑන් එකකට වැඩ කරොත් ඔයාලට 2026 අවුරුද්ද අතිසාර්ථක කරගන්න පුළුවන්. ඔයා මොකක් හරි සුබ වැඩක් පටන් ගන්නවා නම් ඔයාලට සුබ දවස් විදියට ඉරිදා, අඟහරුවාදා, සෙනසුරාදා දවස් කියන්න පුළුවන්. ඒ වගේම සුබ වර්ණය රතු හා නිල් වර්ණය සුබ අංක විදියට 1 2 4 5 7 9 ගන්න පුළුවන්.